නිවැරදිව චිත්තරූප මැවීම නැතිනම් විෂුවලයිසේෂන් කිරීම හරියටම කරන්නේ කොහොමද? මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගොඩාක් අය ප්‍රශ්න අහලා තිබුණා. කොහොමද ඒක කරන්නේ? ඒකට සුදුසුම වෙලාව මොකද්ද? සුදුසු තැන් මොනවද? මේ වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. ඉතින් මම හිතුවා අද මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. චිත්තරූප මැවීම වැදගත් වෙන්නේ ඇයි? ආකර්ෂණ නීතියේ ඊටම වැදගත් කොටසක් තමයි චිත්තරූප මැවීම. චිත්තරූප මැවීම මගින් ඔබේ යටිසිත නැතිනම් අවිඥාණය ඊටම ප්‍රබල විදිහට උත්තේජනය වෙනවා. ඒ තුළින් ඔබේ අරමුණු ඉටු කරගන්න පුළුවන් වෙනවා. කොහොමද නිවැරදිව චිත්තරූප මවන්නේ? ඔබට යම්කිසි මිහිරි දෙයක් සිතින් රස විඳින විට මොනතරම් හැඟීමක් එනවද? ඔබ කැමති ගීතයක්, ඔබ කැමති කෙනා කියපු දෙබසක කොටසක්, ඔබ කැමතිම කෙනා පළමුව මුණ ගැසුණු විදිහ, මේ වගේ ඕනෑම දෙයක් ඔබ මනසින් රස විඳින විට එය මොනතරම් සතුටක් මිහිරක් ඔබට දැනෙනවද? ඔබේ හිත ඉල්ලන්නෙම ඒ වගේ මිහිරි දේවල්. ඒ හැම දේම අතීතයේ සිදු වූ මේ මොහොතේ සිදුවෙන දේවල්. නමුත් විශ්ව ආකර්ෂණ නීතියේදී අපි චිත්තරූප මවන්නේ සිදුවී නැති සිදු කර ගැනීමට අපේක්ෂිත දේ ගැනයි. නැත්තම් ඔබේ ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු බලාපොරොත්තු ගැනයි. උදාහරණයක් විදිහට මෝටර රථයක් ගන්න. ඔබ ලබා ගැනීමට කැමති වාහනය ලබා ගැනීමට ආකර්ෂණ නීතිය භාවිතා කරනවා. එම වාහනය හොයාගන්න අතරතුර ඔබ ඒ පිළිබඳව චිත්තරූප මැවීම ආරම්භ කරනවා. ඔබ මිලදී ගන්න මෝටර රථයේ වර්ගය, පාට, එම වාහනයේ සුවපහසු බව මේ සියල්ල ඔබ මුලින් තීරණය කරනවා. ඉන් පසුව ඔබට හැකි හැම වෙලේම එම අරමුණ පිළිබඳව චිත්තරූප මවන්න. ඔබ එම වාහනය ඔබේ කරගෙන සිටින ආකාරය චිත්තරූප මවන්න. එම වාහනය මිලදී ගන්න විදිහ, එය පැදගෙන එන ආකාරය, ඒ සුවපහසු බව, ඒ වගේම ගෙදර අය සමග එය පැදගෙන යන ආකාරය, යාළුවෝ සමග එම වාහනේ සතුට බෙදා ගන්න ආකාරය, මේ හැඟීම ඔබ චිත්තරූප මවන්න. ඒ වාහනයෙන් එන සුවඳ පවා ඔබ මෙම චිත්තරූප මැවීම සිදු කරන්න. එය තාම ඉටු වෙලා නැහැ. නමුත් ඔබ චිත්තරූප මැවිය යුත්තේ එය දැන් ඉටු වුණා යයි සිතා. එතකොට වෙන්නේ එම අරමුණු ඉටු කර ගැනීමට අදාළව ඔබ තුළ විභව ශක්තියක් නිර්මාණය වෙන එක. ඒ තුළින් ඔබව නිතර අභිප්‍රේරණය කරනවා. ඔබව බලවත් කරනවා. විශේෂයෙන් රාත්‍රියේ නිින්දට පෙර උදෑසන අවදි වූ සැනින් චිත්තරූප මැවීම ආරම්භ කරන්න. රාත්‍රියේ නිින්දේදී සිහිනෙන් පෙනෙන තරමටම චිත්තරූප මවන්න. අනිවාර්යෙන් ඔබේ බලාපොරොත්තු ඉටු වෙනවාමයි.